සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද මම කරන්න යන්නේ මේ කැම් එක කැපිලා මගේ කැම් ෂාෆ්ට් එක. ඉතින් අර මං කලින් වීඩියෝ එක දාලා තියෙන රොකර් රාම් දිගටම කැපිලා රොකර් රාම් ගෙවිලා තිබි පැද්දුත් මොකද වෙන්නේ කියලා. ඉතින් කැම් එක කැපෙනවා. කැම් එක කැපිලා තියෙන මම මේක පෙන්නන්න ගලවලා. ඉතින් අද මේ කැම් ෂාෆ්ට් එක රිප්ලේස් කරන්න යන්නේ. ඉතින් දිගටම වීඩියෝ එක රැඳී සිටින්න බලමු කොහොමද මේක රිප්ලේස් කරන්නේ කියලා. මුලින්ම අපි ටැබට් කවර් එක තමයි ගලව ගන්න ඕනේ. ඉතින් එතන ටැබට් කවර් එක ගලවලා හෙඩ් එක ඕපන් කර ගන්නවා. හරි හෙඩ් එක ඕපන් කරගත්තාම මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි මේක මුලින්ම කැම් ෂාෆ්ට් වෙනස් කරන්න කලින් අපි මේ ටයිමින් වීල් එක ගලව ගන්න ඕනේ මෙතනින්. ඊට පස්සේ තමයි මේක එළියට ගලවලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් රොකර් රාම් කලින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා රොකර් රාම් වෙනස් කරන විදිහ චේන්ජ් කරන විදිහ මේවා ගෙවුනහම රෝල් ගෙවුනහම චේන්ජ් කරන විදිහ කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා කාට හරි බලපු නැති කෙනෙක් ඉන්නවා බලන්න පුළුවන්. ඉතින් මේ කැම් ෂාෆ්ට් එක ගොඩක් දුරට ගෙවෙන්නේ රොකර් රාම් සවුත් වෙලා දිගටම පැද්දාම ඉතින් කට්ටිය අහලා තිබ්බ සාද්දිතියේදී පදින්න හොඳද කියලා. සාද්දිතියේදී පැද්දොත් ඉතින් ඔය වගේ දේවල් වෙනවා. හරි මුලින්ම මේ ටයිමින් වීල් එක අපි ගලව ගන්න ඕනේ. මුලින්ම එන දෙක පොඩ්ඩක් බුරුල් කරගෙන අපි මේක මේ TDC මට්ටමකට තියන් තමයි ටයිමින් වීල් එක පන්නන්නේ. TDC මට්ටම කියන්නේ මේ අංක කියන මෙතන ටිකක් ගහලා තියෙනවා. මෙතන ඔය පොඩි කට්ටක් තියෙනවා මේ කැම් ෂාෆ්ට් එකේ කුඩට හිටින්න. මේ ඇන දෙක දෙපැත්තෙන් පොඩි ඉරිදයක් තියෙනවා. ඒක හෙඩ් එකට සමාන්තරව තියෙන තියලා තමයි ගලව ගන්න වෙන්නේ. ඒ කික් එක ගාවක වෙනස් කරගන්න පුළුවන්. කරව ගන්න නැත්නම් මේ යට යන්නේ තියෙන ගලවලත් පුළුවන්. කික් එකෙන් කරගන්න ලේසි. දැන් මම මෙතන යන දෙක බුරුල් කරගෙන ගලව ගන්න ටයිමින් වීල් එක. හරි මම දෙක ගලවලා තියෙන්නේ. දැන් මේ ටයිමින් වීල් එක හරිය පරිස්සමට වෙන දති වෙනස් වෙන්න තියෙන පන්න ගන්න ඕනේ. ඉතින් මේ පන්නගෙන තමයි උඩ එන ටික ගලවන්න වෙන්නේ. ඉතින් සීලින් පන්නගෙන ඉවරලා අපි වයර් එකක් හරි මොකක් හරි දාලා ඒක රඳව ගන්න ඕනේ. නැත්නම් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ටයිමින් චේන් එක කට්ටක් හරි පැන්නොත් ටයිමින් වෙනස් වෙනවා. ඉතින් මේක ගලවගත්තු විදිහටම හරියට දාන්න ඕනේ. ඒ නිසා වයකින් මම ලිෆ්ට් කරගන්නවා ටයිමින් වීල් එක. මෙතන අපි රොකර් රාම් වෙනම ගලවන්න අවශ්‍ය වෙන්නේ මේ අපි ටයිමින් වීල් එක එහෙම පන්න ගත්තාන් පස්සේ උඩ ඇන හතරක් තියෙනවා. ඒ හතර සමාන්තරව ගලව ගත්තා නම් හරි. ඇන හතරම වටෙන් බුරුල් කරගන්න හරි පැත්තට අල්ලන්න වැඩිපුර අල්ලන්න යන්න එපා. පොට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇන හතරක් තියෙන එකක් මේක වටේම ගලවද්දී සමාන්තරව ක්‍රොස් එකට ගලව ගත්තා නම් හරි. එක පැත්තක් සම්පූර්ණ බුරුල් කරනවා හතරම සමානව බුරුල් කරගත්තා නම් හරි ක්‍රොස් එකට. ඒක පොඩි ට්‍රික් එකක්. ගොඩක් අය දන්නවා. ගොඩක් අය එහෙම තමයි කරන්නේ. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැනගන්න සමාන්තරව නෙමෙයි අපි ක්‍රොස් එකට තමයි ඇන ගලවන්නත් අද කරන්නත් කරන්නේ. එතකොට හතර පැත්තම හරියට ෂීට් වෙනවා සමාන්තරව. හරි අපි එන හතර ගලවගෙන ඉවරයි. දැන් අපි මේක එහිමීට ගලවගමු. නිකම් එනවා පොඩ්ඩක් ෂීට් වෙලා තියෙන. හරි මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට කැම් ෂාෆ්ට් එක කැවිලා තියෙන කොහොමද කියලා මම පෙන්නම් කරකවලා. මේක කරාම මේ මෙතන පේනවා ඇති ඉතිරිලා වගේ කැම් එකට හරියටම ලයින් එකක් කැපිලා තියෙනවා මෙතන එළියට එලිප්පිලා. ඉතින් අර රොකර් රාම් ගෙවිලා තියෙද්දි
පැද්දාම ඔය වගේ දේවල් එනවා. ඉතින් අර රොකර් රාම් සද්දෙත් රේසර් ගියාන් පස්සේ කට කට සද්දේ දිගට පැද්දොත් ඔය වගේ දේවල් එනවා. ඉතින් එහෙම සද්දයක් එනවනේ ඉක්මනට රොකර් රාම් මාරු කරගන්න තමයි හොඳ. හරි. මේ පැත්තරවල අපිට ගලව ගන්න තියෙන්නේ මේකේ පොඩි පින් එකක් තියෙනවා රේසර් එකේ එන්න තියෙන මෙතන චෙක් නට් එකක් දාලා ඒ චෙක් නට් එක අපි ගලව ගන්න. චෙක් නට් එක ගලව ගත්තාම පස්සේ මෙතන පොඩි ප්ලේට් එකක් තියෙන එක ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මේක නිකම්ම එනවා. ඒ ප්‍රශ්නයක් එන්නේ පොඩ්ඩක් එහාට වෙන කලකොල ගන්න නිකම්ම එනවා. මම පෙන්නන්නම් මේක ආයෙත් කැපිලා තියෙන විදිය ඕගොල්ලන්ට පේනවා ඇති සමීපව. ඉතින් හොඳටම කැපිලා තියෙන්නේ මේක. ඉතින් හෙඩ් එකට ඔයිල් එන්නේ නැති වුණාමත් ඒ වගේ ප්‍රශ්න වෙනවා. මේක අපි හයි කරලා බලමු ඔයිල් එනවද කියලා. ඔයිල් එනවද බලලා හයි කරගන්න. මොකද ඉතින් අලුත් එක මේක ඔරිජිනල් නෙමෙයි ලෝකල් එකක්. කාලයක් ලොකු කාලයක් පද ගන්න බැරි වෙයි සමහර විට. බලමු අපි මේක චේන්ජ් කරලා. ඉතින් හරි ලේසි මේක දාලා මෙතන නට් එක දාලා තද කරගන්න. සාමාන්‍ය ගානකට තද කරගන්න. ගොඩක් හයියෙන් අල්ලන්න යන්න පොට යන්න පුළුවන්. මේවා එච්චර හයිය නෑ. ඔය ටැපට් කව එකේ යන දෙක දාද්දි පවා අපි අතේ ගාන තද කරගන්න නැත්නම් ඒවා පොට යන්න බලනවා. මෙතනදී අපි රොකර් රාම් පෙන් වෙනම ගලවන්නේ. ඉතින් එහෙම ගලවන්න අවශ්‍ය වෙන්නේ මේ රොකර් රාම් දෙක දාලා තියෙන්නේ. ඉතින් මේකේ ටයිමින් වෙනස් වීමක් තිබ්බොත් ආයේ ටයිමින් කියන්නේ මේ කිටි කිටි සද්දේ ටැපට් සද්දය වුණොත් අපිට ටැපට් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. ඉතින් ඒක වීඩියෝ මම කලින් දාලා තියෙනවා. ඒකත් බලන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ටැපට් ඇඩ්ජස්ට් එක මම එතන ඒ දේවල් පෙන්නන්නේ නැහැ. මේක රීප්ලේස් කරන ගන්න විදිහ විතරයි. ඒකට වෙන වීඩියෝ එකක් මම කලින් දාලා තියෙනවා. ගිහින් බලන්න. අපි හයි කරගෙන ඉවරයි දැන්. මේක එන හතර දාගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ බලමු අපි. මම කලින් ගලවති කිව්වා වගේ මේක ක්‍රොස් එකට තමයි තද කරගන්න ඕනේ. ගලවති ඔයගොල්ලන්ට කිව්වේ ඒ වගේ තමයි මේ ක්‍රොස් එකට නට් අතර සමාන්තරව තද කරගන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මෙතඩ් එකක්. ඉතින් එක පැත්තක් විතර තද කරන් අනිත් පැත්ත තද කරන්න යන්න එපා. ක්‍රොස් එකට හරි සමාන්තරව යන අතර එකට තද කරගන්න. දෙයක් කියන්නේ මම කලින් රොකර් රාම් චේන්ජ් කරන වීඩියෝ එකක් දාලා තිනවා. ඒක වෙනම වීඩියෝ එකක් ඇති. ටැපට් ඇඩ්ජස්ට් කරන එක වෙනම වීඩියෝ එකක් ඇති. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නන එක බලන්න. මම ඒ වීඩියෝස් දෙකකට දාලා ඇත්තේ මේ ඉතින් මේක තියලා ටයිමින් සද්දේ ටැපට් සද්දය ඇහෙන්න ගත්තොත් ටයිමින් පොඩ්ඩක් වෙනස් කරගන්න. ඒකට මම වෙන වීඩියෝ එකක් දාලා තිනවා. ඒක බලන්න. ඉතින් රොකර් රාමුත් ගෙවිලා තිබ්බොත් රොකර් රාම් වෙනස් කරගන්න විදිහට වීඩියෝ එකක් දාලා තියෙනවා. දැන් මේ කැම් ෂාෆ්ට් එක මාරු කරද්දී රොකර් රාම් වෙනස් වෙලා තියෙනවා නම් අපිට රොකර් රාම් එක
ගලවලා එම්ම දාගන්න පුළුවන් එක ඉෂුව එකක් වෙන්නේ මේ විදිහටම අපිට දැන් ටයිමින් වීල් එක මේ වයර් එක ගලවලා දාලා අතිබ්බ විදිහටම හයි කරගන්න තියෙන්නේ ගලවද්දි මතක ඇති අර කැම් ෂාෆ්ට් එක පොඩි කට්ටක් තියෙන ඒක උඩට තමයි තියලා තිබ්බේ ඒ විදිහට තියලා මේක දාන්න තියෙන්නේ අනිත් එක සමාන්තරව අපි හරි කරගෙන ඉවරයි මේක දැන් ටැපට් ක්ලියරන්ස් බලලා ඔයගොල්ලෝ මයික්‍රෝ වීඩියෝ කලින් දාලා ඇති එක බලලා ඒක චෙක් කරගෙන උඩ පැකින් කව එක දාලා හයි කරගන්න. එහෙනම් අදට මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. සුබ දවසක් සියලු දෙනාට. ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමු. සමු ගන්නවා.